පරිපාලන සේවා, විදේශ සේවා, දේශීය ආදායම් සේවා, අධ්‍යාපන පරිපාලන සේවා වගේ විභාග රැසක් ඉදිරියේදී ගැසටීමට නියමිතව තියෙනවා. ඉතින් මේ විභාග සඳහා ඔයාලට අනිවාර්යෙන්ම වැදගත් වෙන කාලීන තොරතුරු ප්‍රශ්න සහ පිළිතුරු තමයි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. 2026 මැයි දක්වා කාලීන තොරතුරු අපි මේ දක්වා සාකච්ඡා කළා. මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ 2026 වර්ෂයේ ජූනි මාසයට අදාළව කාලීන තොරතුරු දේශීය විදේශීය ප්‍රවණතා ගැන. හරි, අපි ප්‍රශ්නවලට යමු. මෙවර ජූනි 5ට යෙදුණු ජගත් පරිසර දින තේමාව කුමක්ද? අර්ජන්ට් ක්ලයිමේට් ඇක්ෂන් කියන එක තමයි පරිසර දිනයේ තේමාව වුණේ. කඩිනම් දේශගුණික ක්‍රියාකාරීත්වය කියන එක. මෙවර පරිසර දිනයට සමගාමීව මෙරට ක්‍රියාත්මක කළ වැඩසටහන් මාලාව කුමක්ද? වැඩසටහන් මාලාව නම් කරලා තිබුණේ දළුලන්න ඉඩ දෙන්න කියලා. ඊළඟ ප්‍රශ්නය, ලෝක පරිසර දිනයට සමගාමීව නිල වශයෙන් රක්ෂිත වනාන්තරයක් බවට ප්‍රකාශයට පත් කළ වනාන්තරය කුමක්ද? අලියා වැටුණු වැව වනාන්තරය. ඊළඟ ප්‍රශ්නය, ලංකාවේ අලියතුන් සහ වන සතුන්ගේ භූමි රැකීම වෙනුවෙන් සිදු කරනු ලබන ජාතික වැඩසටහන කුමක්ද? වනස්පති ජාතික වැඩසටහන. ඊළඟ ප්‍රශ්නය, 65 වන ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්ප්‍රයික් මලල ක්‍රීඩා තරඟාවලියේ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්ව ජය ගැනීමට සමත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා කවුද? ඔහු තමයි රුමේෂ් තරංග. ඔහු ලෝක ශ්‍රේණිගත කිරීමෙහි දෙවන ස්ථානය තමයි පසු වෙන්නේ. ඇමරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එකඟ වී ඇති බව එහි මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේය. ඔහු කවුද? ෂබාස් ෂරීෆ් තමයි පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා. ඊළඟ ප්‍රශ්නය, නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කර ගැනීමේ තරඟයකට මඟ පාදමින් තමා කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව පසුගියදා ප්‍රකාශ කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කවුද? කියර් ස්ටාමර්. ඊළඟ ප්‍රශ්නය, පසුගියදා ඉරානයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ ආරඹු මහාචාර්යවරිය කවුද? මහාචාර්ය ෆසීමා අස්මි. ඊළඟ ප්‍රශ්නය, පසුගියදා 11 හැවිරිදි දරුවෙකු පැද වූ කැබ් රථයක ගැටී පාගමනින් යමින් සිටි භික්ෂූන් 10 දෙනෙක් මියගිය බවට වාර්තා කළ රට කුමක්ද? තායිලන්තය. ඊළඟ ප්‍රශ්නය, ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි වෙනුවෙන් දින කිහිපයක් පුරා පැවැත් වූ මහජන ශෝක උත්සව සහ අවමංගල්‍ය පෙරහැර හඳුන්වා ඇත්තේ කිනම් නමකින්ද? සියවසේ අවමංගල්‍ය නමින්. පසුගිය ජූලි 9 වන දින සිට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නමින් නම් කළ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටි ප්‍රකට ගුවන් තොටුපළ කුමක්ද? පාම් බීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ. 2026 වසරේ G7 සමුළුව පැවැත් වූ රට කුමක්ද? ප්‍රංශය. ගෝලීය සාමදර්ශකය 2026 අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇති ස්ථානය කුමක්ද? 67 වන ස්ථානය. ගෝලීය සාමදර්ශකය 2026 අනුව ලොව සාමකාමීම රට ලෙස හැඳින්වෙන්නේ කුමක්ද? අයිස්ලන්තය තමයි සාමදර්ශකයේ පළමු ස්ථානයට පත් වෙලා තියෙන්නේ අඛණ්ඩව මේ වර්ෂයේදීත්. ඊළඟ ප්‍රශ්නය, ගෝලීය සාමදර්ශකය 2026 අනුව ලොව සාමකාමී බවින් අඩුම රට ලෙස වාර්තා වන්නේ කුමක්ද? රුසියාව තමයි සාමදර්ශකයේ අවසන් රට බවට පත් වෙලා තියෙන්නේ. ලෝක බැංකු නවතම වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව මේ වන විට රැඳී සිටින ආදායම් කාණ්ඩය කුමක්ද? ඉහළ මැදි ආදායම් කාණ්ඩය තමයි ශ්‍රී ලංකාව මේ වන විට රැඳී සිටින ආදායම් කාණ්ඩය වෙන්නේ. ඉතින් අද සාකච්ඡා කළේ 2026 වර්ෂයේ ජූනි මාසයට අදාළව ඔබ මතක තබා ගත යුතු කාලීන තොරතුරු. ඉතින් අපි කලින් තරඟ විභාග සඳහා සාකච්ඡා කළා වගේම අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ඇතුළත් වීඩියෝ මාලාවක් අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා.